ශ්‍රී ලංකාවේ ලයිස්තුගත සමාගම්වල කොටස් හා වෙනත් සුරකුම්පත් හුවමාරු වෙන තැන තමයි කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරු උපකාර සමාගම. එහෙම නැත්නම් කොළඹ කොටස් වෙළඳපොළ කියන්නේ. හරි. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න ඔය නම් ඔයාලා මුලින්ම කරන්න ඕන CSE app එක download කරන එක. ඒ app එකේ මුලින්ම CSE account එකක් හදාගන්න ඔයාගේ email එකට. app එකට log වුණාට පස්සේ ඔයාට our service කියලා tab එකක් පෙනේවි. ඔතනින් ගිහින් new account opening select කරන්න. ඔයාට CDS account එකක් හදන්න ඕන වෙන්නේ ඔයාගේ ID එකයි, බැංකු පොතේ හරි, statement එකේ හරි ෆොටෝ එකකුයි විතරයි. ඔයාගේ ID එකේ දෙපැත්තේ ෆොටෝ අප්ලෝඩ් කරලා ඔයාගේ selfie එකකුත් අප්ලෝඩ් කරන්න වෙනවා. ඔයාට ස්ටොක් බ්‍රෝකර්ලාගේ තොරතුරු CSE app එකෙන්ම බලා ගන්න පුළුවන් වෙයි. ඔයාට කැමති ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් select කරගෙන ඔයාගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කරන්න. සේරම තොරතුරු ඇතුළත් කරාට පස්සේ ඔයාලට එකඟ වෙන්න කරුණු කීපයක් එනවා. ඔයාලා ඒ ටිකත් කියවලා තේරුම් අරගෙන fill කරන්න. ඇප්ලිකේෂන් එක සබ්මිට් කරලා දවස් 2-3ක් යද්දී ඔයාලට ඊමේල් එකක් එයි account එකක් open කරාද reject වෙලාද කියලා. One eternity later. ඇප්ලිකේෂන් එක reject වෙලා නම් ඔයාලට ඒ ඊමේල් එකේ හේතුව කියලා ඇති නැවත ඒ ටික edit කරලා නැවත submit කරන්න. ඔයාට තවදුරටත් අවශ්‍ය උපදෙස් ඒ ඊමේල් එකේ තියෙන numbers contact කරගෙන ලබා ගන්න පුළුවන්. account එක open වෙලා නම් ඔයාලා broker විසින් එවපු ඊමේල් එකේ තියෙන එයාලගේ account වලට සල්ලි දාන්න. මතක ඇතුව payment receipt එකේ ඔයාගේ CDS account number එක සඳහන් කරලා ඔයාගේ brokerට යවන්න. සමහර brokerලට email කරන්න ඕනේ නැත්නම් එයාලගේම website එකට හෝ app එකට මේ receipt එක upload කරන්න ඕනද. ඒ පිළිබඳව ඔයාලගේ broker ඔයාලට දැනුම් දෙයි. ඔයා මුල් කාලෙදී broker විසින් ලබා දෙන උපදේශකයා එක්ක ආයෝජනය කරන්න. වෙළඳපොළ පිළිබඳව අවබෝධයක් ගත්තට පස්සේ broker ඔයාට දෙන online trading app එක හරහා තනියම ගනුදෙනු කරන්න. CSE ලියාපදිංචි නොවුණු කිසිම ආයෝජන උපදේශකයෙක් කියන දෙයක් ගණන් නොගෙන ඔයා සාර්ථකත්වයට යන්න. කොටස් වෙළඳපොලේ තියෙන මිල දර්ශක මොනවද? ඒවා ඉහළ පහළ යන්න බලපාන පොදු හේතු මොනවද වගේ තවත් දේවල් අපි ඊළඟ දවසේ ඉගෙන ගමු.